අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අනේකගේ කොතෙක් අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. අපේ සත්පුරුෂකම විතරක් නිරන්තරයෙන් පින්නතුනේ ඉස්මතු කරගන්න බලන්න. අපිට අවැඩ කරන අපිට අකුල් හෙලන උදවියටත් මෛත්‍රිය කරුණාව දක්වන්න බලන්න. අපි දන්නවා මෙහෙම අපි දේශනා කරාට gedara ප්‍රායෝගිකව කරන්න බැරි වෙයි. ප්‍රායෝගිකව කරන්න බැරි වුණා කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. සංසාරේ කල්ප ගානකින් මගේ අම්මේ තාත්තේ අපි ආයේ මිනිස් වෙලා උපදින එකක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරපු විශිෂ්ට දේශනාව වල අත්ූපනායික ධර්ම තමන් උපමා කරගෙන මට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මට කැමති, මට මිහිරි, මට ප්‍රිය, මටත් යහපතයි කියලා හිතන ඒවා අනුන්ට යහපත්. අපි නිරන්තරයෙන්ම අපේ වැරද්ද දකින්නේ නැහැ. අපි හැම තිස්සෙම අනෙකගේ වැරද්ද දකින්නවනේ. අනුන්ගේ වැරද්ද දකින්නවා වගේම තමන්ගේ වැරද්ද දකින්න බලන්න. ඒ වැරදි හදාගෙන ජීවත් වෙන්න. අනෙකට මෛත්‍රිය, සමාධිය නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. මෙලෙස ජීවත් වෙන්න gedara, ගම, රට, ලෝකයේ මේ සියලු ද්වේෂ සහගත හැඟීම් වලින් මිදිලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුල සත්පුරුෂ මිනිස්සු බිහි වෙයි. සම්බුද්ධ ශාසනය 5000ක් නෙමෙයි, ඉරහඳ පවතින තාක්කල් පවතී. මහා සම්මත රජුගේ පටන් අපේ තිබ්බ සත්පුරුෂ ලක්ෂණ ටික ටික පිරිහෙනවා. මේ ධර්මයේ සරණින්, ධර්මයේ පිහිටෙන් අපි මේවා ආපස්සට හරවමු. ඒ කාර්යභාරය තමයි මේ රූපවාහිනීකරණයේ මහා ගෙදරනේ. ජාතික රූපවාහිනිය තුලින් හැම ඉරිදා දවසකම මේ සිද්ධ කරන්නේ. මේ පින්කමේ ආනුභාවයෙන් ජපානයේ රැකියාවේ නිරත ජනිත මදුරංග තරුණ මහත්මාට සුබ උපන්දිනයක් වේවා, නිරෝගී සම්පත් ලැබේවා. කවදාවත් එතුමන්ට ලෙඩක්, දුකක්, කරදරයක් නම් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න